හරි ඊළඟ ළමයි 2019 විතරකේ 4 වෙනි ප්‍රශ්නේ. 2019 4. හරි. 19 4 දීලා තියෙන ඔන්න වගේ සංයෝග මේකේ නාමකරණය තමයි. මේක නාමකරණය කරද්දී අපි කොහොමද කරන්නේ? එතකොට මේකේ ඔයාලට පේනවා ඇති ප්‍රධානම මූලික කාණ්ඩ ටික හොයාගන්න ඕනේ. හරි මූලික කාණ්ඩ ටික හොයාගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා, මෙතන කාබොනිල් කාණ්ඩයක් තියෙනවා සහ මෙතන හයිඩ්‍රොක්සි කාණ්ඩයක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන කාබන් දාමයේ කාබන් 5ක් තියෙනවා. එහෙනම් පෙන්ට් එකක් එනවනේ. හරි. එතකොට නාමකරණය කරන්නේ අපි ඒ කියන්නේ මූලික ප්‍රධාන කාණ්ඩ වලට අපි අංකණය දෙන්නේ අඩු ඉලක්කම්. එහෙනම් මෙතන අංකණය කරන්නේ මෙන්න මෙතන ඉඳන් 1යි 2යි 3යි 4යි 5යි. හරි. එතකොට අපිට ගන්න පුළුවන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මෙතන ඇමයිනෝ ගෲප් එකක් තියෙනවා සහ හයිඩ්‍රොක්සි ගෲප් එකක් තියෙනවා. ඒ දෙක අපි නම් කරගෙන ඉන්න ඕනේ. එතකොට ඇමයිනෝ ගෲප් එකට A නේ තියෙන ඇමයිනෝනේ. එහෙනම් එක ඇමයිනෝ එක ඉස්සරහට එනවා. එක ඇමයිනෝ පහ හයිඩ්‍රොක්සි කියලා තමයි එන්නේ. පහ හයිඩ්‍රොක්සි. හරි. ඊළඟට මෙතන තියෙනවානේ කාබොනිල් ගෲප් එක. ඕන් එකක් එනවනේ. කාබොනිල් ගෲප් එකක් තියෙනවනේ මේක මෙතෙන්ට ඕන් එකක් එනවා. ඕන් ප්‍රත්‍යය දෙනවා. එහෙනම් අපිට ගන්න වෙන්නේ පහ හයිඩ්‍රොක්සි පෙන්ට් හයිඩ්‍රොක්සි පෙන්ට් පෙන්ටන් දෙක ඕන් කියලා තමයි එන්නේ. ඒතර මේක තමයි හරි උත්තරේ. ඉතින් 2019 පේපර් එකේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඕල් කියලා අරන් තියෙනවා ළමයි. ඒකට හේතුව මෙන්න මේ වර්ණය, මෙන්න මේ හරි එක මේක උත්තරයකවත් නැහැ. ඒ කියන්නේ 1 2 3 4 5 කියන උත්තර පහේ එකකවත් මෙන්න මේ උත්තරේ නැත. ඉතින් ඒ නිසා මේකට ඕල් දීලා තියෙනවා. ඉතින් හරි වාසනාවක් නේ. ඒ කියන්නේ ගොඩක් හොඳයි. මෙහෙම ඕල් එහෙම આવොත් අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙහෙම ඉන්නේ නැහැ. ඔයාලා ඒකට පුරුදුලා යන්න එපා. මේ විදිහම කරගෙන යන්න. ඒ කියන්නේ නෝමල් හරිම තියරි එක හරිම බේස් එක යනවා. ප්‍රශ්නට උත්තරේ ගන්න